අයිබෝවන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැමදෙනෙක්ම අතත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලීටරයට කිලෝමීටර් 60ක් ධාවනය කරන්න පුළුවන් 3 wheel ගැන ඔයා අහලා තියෙනවද? 3 wheel එකක් ගැනද බයික් එකක් ගැනද කියන්නේ? නෑ ලීටරයට කිලෝමීටර් 60ක් යන්න පුළුවන් 3 wheel තියෙනවා. ඔය මහේන්ද්‍ර ටොක් එකනේ. ඕක ඉලෙක්ට්‍රික් එකක් නේද? ඔව්. මේක ඇත්තටම ඉලෙක්ට්‍රික් 3 wheel එකක්. ඉතින් මේ 3 wheel එකට කිලෝමීටරයක් ධාවනය කරන්න වැය වෙන්නේ රුපියල් 5ක් වගේ මුදලක්. එතකොට මේ දවස්වල පෙට්‍රල් ලීටර එකක් ආසන්න වශයෙන් රුපියල් 300ක් විතර වෙනවනේ. රුපියල් 300ක් වැය කරද්දී මේ 3 wheel එකට කිලෝමීටර් 60ක් ධාවනය කරන්න පුළුවන්. සාමාන්‍ය 3 wheel එකක ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් ඉතින් ලීටරයට කිලෝමීටර් 30ක් වගේ තමයි උපරිම කරන්නේ. එතකොට ඔයාගේ ගෙදර වැඩවලට වගේම ඉඳලා හිටලා හයර් එකක් යන්න හරි එහෙමත් නැත්නම් ෆුල් ටයිම් හයර්ම දුවනවා නම් පෙට්‍රල් 3 wheel එකක් අරන් ලීටරයක් ගහලා දුවන දුර වගේ දෙගුණයක් මේ 3 wheel එකෙන් ඔයාට දුවන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ලාභේ ඩබල් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ වාහනේ සර්විස් චාර්ජස් නැහැ. සාමාන්‍ය වාහනයක වගේ මේන්ටේන් රිපෙයාර් කොස්ට් සෑහෙන අඩුයි. එතකොට එන ලාභ ගැන අපි වෙනම කතා කරමු. ඉතින් ඔය මොන දේවල් කිව්වත් ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි ප්‍රශ්නනේ. මේකෙත් ඉතින් බැටරි ප්‍රශ්නේ ඉදන්නේ නෑ. මේ වාහන ලංකාවට ගෙන්නන්නේ Evolution Auto Company එකෙන්. එයාලා ඔයාලට අවුරුදු 5ක වගකීමක් ලබා දෙනවා. එතකොට මේ 3 wheel එකේ තියෙන ලිතියම් අයන් බැටරි. ඒ කියන්නේ ලෝකේ හොඳම ඉලෙක්ට්‍රික් කාර්ස් වලට පාවිච්චි කරන බැටරිම තමයි මේ 3 wheel එකටත් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ හේතු තුනම මදිද ඔයාට මේ වගේ වාහනයක් ගන්න? ඉතින් අවසාන වශයෙන් මේ වාහනේ ඉඩකඩ සැප පහසුව මේ ආදී ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් ඒ දේවල් ගැනත් කතා කරමු. මේ වගේ ඔයාගේ ලයිෆ් එකේ ස්මාර්ට් වෙන 3 wheel බයික් වාහන තවත් එකී නොකී ගොඩක් දේවල් ගැන දැනගන්න කැමති නම් දැන්ම subscribe කරලා set වෙන්න ස්මාර්ට් කොමර්ස් එකට. අපි ඉස්සරහට ගිහින් මේ 3 wheel එක ගැන තවත් දේවල් කතා කරමු. ඉතින් මේ ඊටුක් එක ගැන මට විස්තර කියන්න ඉන්නවා දිමුතු. හායි දිමුතු. කොහමද? ඉතින් මට මුලින්ම කියන්නකෝ මේ ටොක් එකේ ප්‍රයිස් එක කීයක් වෙනවද? මේක මහින්දා ත්‍රියෝ කියන ඉලෙක්ට්‍රික් 3 wheel එක. මේක 21,99,000ට තමයි අපි හඳුන්වා දෙන්නේ. වාහනේ මොඩල්ස් කීයක් තියෙනවද? මොඩල්ස් දෙකක් තියෙනවා. අපේ පැසෙන්ජර් 3 wheel එකේ මොඩල්ස් දෙකක් තියෙනවා. මේක ත්‍රියෝ කියන මොඩල් එක. මේක සාමාන්‍ය ෆුල් charge කරලා මේක කිලෝමීටර් 130ක් රේන්ජ් එක තියෙනවා. කියන්නේ කිලෝමීටර් 130ක් දුවන්න පුළුවන්. අපේ තව වේරියන්ට්ස් එකක් තියෙනවා. වේරියන්ට් එකක් තියෙනවා. ඒක කිලෝමීටර් 150ක් දුවන්න පුළුවන්. ඒක ත්‍රියෝ ප්ලස් කියන මොඩල්. ත්‍රියෝ ප්ලස්. එතකොට මේකේ කාගෝ version එකකුත් තියෙනවා. අපිට එහා පැත්තෙන් දකින්නත් පුළුවන්. ඒ වගේම ස්ටේජ් එකක් තියෙනවා. ඉතින් දිමුතු අපිට කාගෝ version එක ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද? ඔව් ඒකේ අපේ මොඩල්ස් තුනක් තියෙනවා කාගෝ එකෙත්. කාගෝ එකේ normal එක තියෙනවා. ඊට පස්සේ කාගෝ පිකප් එක තියෙනවා. මෙතන තියෙන මොඩල් එක. ආයෙ තියෙනවා කාගෝ ඩෙලිවරි මොඩල් එක තියෙනවා. ඒ වගේ මොඩල්ස් තුනක් එනවා කාගෝ රේන්ජ් එකේ. ඒකේ අපේ මොඩල් එකට ඒකේ යන්න පුළුවන් ඔක්කොම බැටරි කැපැසිටි එක එතකොට ඒ ඔක්කොම සේම් මොඩල් තුනේ මෙන්නේ. සාමාන්‍ය කිලෝමීටර් 110ක් තමයි අපේ රෙකමන්ඩ් කරන රේන්ජ් එක. ඒක normally ඒ කියන්නේ ලෝඩ් එකත් එක්ක කිලෝමීටර් 90ක් එක ෆුල් charge එකකින් යන්න පුළුවන්. හරි. ඒ ගාන රෙකමන්ඩ් කරලා ඒ කියන්නේ ගැරන්ට් කරලා කියන්න පුළුවන් අනිවාර්යෙන් ඒ ගාන දුවනවා කියලා. අනිවාර්යෙන් ඒ ගාන දුවනවා. හරි. එතකොට දැන් මේ වගේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තට පස්සේ මොන වගේ බෙනිෆිට්ස්ද තියෙන්නේ? ඔව් ඇත්තටම ඉලෙක්ට්‍රික් වාහනයක් කියන එක මේ ශ්‍රී ලංකාවේ මාකට් එකට ඉලෙක්ට්‍රික් 3 wheel එක අලුත් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඇත්තටම මේකෙන් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා පාවිච්චි කරන කෙනාට. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන්නේ ඩීසල් and පෙට්‍රල් 3 wheelers. එතකොට ඒකෙන් යන කොස්ට් එක ඩීසල් ගහන්න ඕන, පෙට්‍රල් ගහන්න ඕන. ඒ ඩීසල් වලට සහ පෙට්‍රල් වලට යන කොස්ට් එකත් එක්ක බලනකොට අපේ මේ 3 wheel එකට මහින්දා ත්‍රියෝ 3 wheel එකට පාවිච්චි කරන කෙනෙකුට තියෙන බෙනිෆිට් එක වැඩි. මොකද සාමාන්‍යයෙන් පෙට්‍රල් 3 wheel එකක් පාවිච්චි කරනකොට සාමාන්‍ය පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 20ක් 25ක් විතර තමයි උපරිම අද ලංකාවේ තියෙන වාහනවල කරන්නේ. එතකොට සාමාන්‍ය කිලෝමීටර් 100ක් දුවන්න ගියොත් පෙට්‍රල් ලීටර් 4ක් ගහන්න ඕන. පෙට්‍රල් ලීටර් 4ක් කියන්නේ ලංකාවේ තියෙන ප්‍රයිස් එකත් එක්ක සාමාන්‍යයෙන් අමාරුයි නේද? 3 wheel එකක් ගන්න කෙනෙක් සෑහෙන අමාරුයි. 1200 විතර යනවා ප්‍රයිස් එක. පෙට්‍රල් ගහන්න ගියොත්. ඉතින් අපේ ඇත්තටම මේ කිලෝමීටර් 130 දුවන්නම මේක යන්නේ එක charge එකකට යුනිට් 7.3. ඒ කියන්නේ යුනිට් 8යි කියලා ගත්තත් රුපියල් 400ක්වත් වැය වෙන්නේ නැහැ. එතකොට එතනින්ම රුපියල් 1100ක්. ඒ කියන්නේ කිලෝමීටර් 150ක් යන කීයක්ද සාමාන්‍ය
සාමාන්‍යයෙන් යන්නේ? කිලෝමීටර් 150ක් යන්න ෆුල් චාර්ජ් එකකටම මේකේ වැය වෙන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 400කටත් අඩු ප්‍රමාණයක්. 400කටත් අඩු ප්‍රමාණයක්. ඉතින් නිමුතු අපි කියමුකෝ සාමාන්‍යයෙන් ටැක්සි දුවන කෙනෙක්ට මේකෙන් තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඔව් සාමාන්‍යයෙන් ලංකාවේ ටැක්සි දුවන දැන් අපි රිසර්ච් එකක් කරා. එතකොට සාමාන්‍යයෙන් ත්‍රිවිල් හය කරන කෙනෙක් සාමාන්‍යයෙන් දවසකට රුපියල් 4000ක විතර ආදායමක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එතකොට ඒගොල්ලොන්ගෙන්ම ගත්ත ඩීටේල්ස් තමයි මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා රුපියල් 4000ක ඒගොල්ලන්ට ආදායමක් ගන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් රුපියල් 1500කවත් තෙල් ගහනවා. පෙට්‍රල් ගහනවා. රයිට්. එතකොට රුපියල් 1500ක පෙට්‍රල් ගහනවා රුපියල් 4000ක් එයා හොයන්නේ. එතකොට 2500ක් වගේ තමයි ලාභෙ තියෙන්නේ. ලාභය තියෙන්නේ රුපියල් 2500ක් එයාට කොහොමත් ලාභයි. රයිට්. පෙට්‍රල් වාහනේ පාවිච්චි කරත් 2500 තියෙනවා. නමුත් අපේ ත්‍රිවිල් එකකට ඒ රුපියල් 4000 හොයන්න එයාට එකපාරක් charge කරලා ඒ 4000 හොයන්න පුළුවන්. එතකොට එක fuel charge එකකට එක battery charge full charge එකකට අපේ cost එක රුපියල් 300ක් 350ක් 400ක් අතර මුදලක්. මොකද full charge කරන්නම unit 7.3යි යන්නේ. රයිට්. එතකොට සාමාන්‍ය ලංකාවේ unit එකකට යන රුපියල් 53ක් වගේ මුදලක්. එතකොට රුපියල් 400යි කියලා ගත්තත් එයාට සාමාන්‍ය 1500ක් පෙට්‍රල් එකකට යනවා. අපේ රුපියල් 400යි. එතකොට එතනම saving එක තියෙනවා රුපියල් 1100ක්. රයිට්. ඒක ඔයා නිකන් කැල්කියුලේට් කරලා බලන්න සාමාන්‍ය 1100ක් එක දවසකට ඉතුරු කරන කෙනෙකුට එයාට අමතර ලබන ලාභය අර 2500ට අමතරව. රයිට්. එතකොට එයා ඒක මාසයක් දුවනකොට 1130න් වැඩි කරලා බලන්න මම ඔයාලට කැල්කියුලේට් 1300යි සාමාන්‍යයෙන් 33000ක් විතර. 33000ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ඔයා බලන්න ඒක අවුරුද්දකින් වැඩි කළා 12න් වැඩි කළා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3,30,000යි එකට අපි 66ක් එකතු කරොත් 396ක් වගේ ඒ වගේ ලොකු අවුරුද්දකට එයා ලොකු ආසන්න වශයෙන් ලක්ෂ 4ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. වගේ ගාණක් අවුරුද්දකට එයා ඉතුරු කරනවා අර 2500ට අමතරව අර පෙට්‍රල් සහ ඉලෙක්ට්‍රික් කියන වාහනේ පාවිච්චි කරලා ඒ දෙකෙන් එන ලාභෙන් විතරක්. මම මේ කතා කරන්නේ සර්විස් කොස්ට් එක නැතුව. රයිට්. මම සර්විස් කොස්ට් එකත් එක්ක කතා කරන්නම්. මීට වැඩිය බෙනිෆිට් එකක් බෙනිෆිට් එකක් මට එනවා. ඉතින් එහෙම බලද්දී අවුරුදු 5ක් පාවිච්චි කරලා බලනකොට ඔයා ඔක නිකන් පහෙන් වැඩි කරලා බලන්න. 3 wheel එකේ ගාන එයා නිකම්ම ඇවිල්ලා යාට අමතර ආදායමක් ලැබෙනවා. ඉතින් මේ 3 wheel ගැන කතා කරද්දී මේ වාහනයක හයර් එකක් යනවා නම් මේක ඉඩකඩ මොන වගේ ප්‍රමාණයක් වෙනවා සේෆ්ටි එක වගේ දේවල් ගැන පොඩ්ඩක් දැන් කස්ටමර්ස්ලා බලනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමුද? අනිවාර්යයෙන් මම මේ ඔබතුමාට මම මේක එකින් එක මම විස්තර කරන්න. දැන් මේක ගත්තොත් අපි පිටිපස්සේ මෙතන මේ ටයර් එකේ ඉඳලා ගත්තොත් මේ ටයර් සයිස් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් 3 wheel එකකට වැඩිය විශාලයි. විශාල මේ 12 ටයර් සයිස් එක ඉන්නේ ඇනට්ටව 4. එතකොට මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක බලන්න. ඒ කියන්නේ පොළවේ ඉඳන් වාහනේ උස වැඩි. එතකොට ඕනම රැලි ගොඩරි පාරක වුණත් මේක යන්න පුළුවන් යට වදින ප්‍රශ්න ඒව මොකුත් නැහැ. රයිට්. අනිත් එක මේ ඔක්කොම ස්ටීල් එන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ඇවිල්ලා හීට් රෙසිස්ටන්ට් ඕනම රස්නයකට ඔරොත්තු දෙනවා. මේ ඇතුළ ලොකුවට හීට් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන ගහලා දින කව එකත් එක්ක. රයිට්. අනිත් එක තමයි නැගලා බලන්න මේකේ හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉඳගත්තට පස්සේ මෙතන යන සාමාන්‍ය 3 wheel එක ඉඳගත්තාම මේ ටික පොඩ හිර වෙනවා වගේ. මේකේ කිසිම දෙයක් නැහැ. මේ සෑහෙන ස්පේස් එකක් තියෙනවා. එනම චිල් එක යන්න පුළුවන්. සුව පහසුව යන්න පුළුවන්. හැන්ඩලෙකුත් තියෙනවානේ. හැන්ඩලෙකුත් තියෙනවා. තුන් දෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ ඉඩ පහසුකම් නැතුව යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ බඩු බාහිර ආදී ඕන දෙයක් මෙතන දාගෙන යන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් තියෙනවා. ඩ්‍රයිවර්ට උනත් ඒ ස්පේස් එක තියෙනවා. ඩ්‍රයිවර්ට උනත් ඒ chance එක වින් ස්ක්‍රීන් එකත් සෑහෙන ලොකුයි නේද? අනිවාර්යයෙන් සිංගල් වින් ස්ක්‍රීන් එකක් තියෙනවා. නැගලා බලන්න මේක සිංගල් වින් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් තනි වින් ස්ක්‍රීන් එක. එතකොට මේ වයිප් එකෙන් එකක් තියෙනවා. අනිවාර්යයෙන් ඉස්සරහා හොඳ විසිබිලිටි එකක් තියෙනවා. මේක කෑලි කැඩිලා නැහැ. එතකොට ඉස්සරහා බලපුවාම සම්පූර්ණයෙන්ම ඔබතුමාට වටේම ඉතා පැහැදිලිව පේනවා. අනිත් එක තමයි මේකේ ස්විච් එක ඔන් කරන්න මම මෙතන ඇත්තටම මේ ඩ්‍රයිව් කරන්න හරිම පහසුයි. මේක හසුරවන්න හරිම පහසුයි. මේකේ මෙතන මේ අතුර තියෙන මේ අතුර දාපුවාම හරි. දැන් මේ වාහනේ ස්ටාර්ට් මෝඩ් එකේ තියෙනවා. මේ වාහනේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. සද්දයක් බද්දයක් මොකුත් නැහැ. මොකුත් නැහැ. එතකොට මේකේ අපිට සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. රයිට්. මම ඊට කලින් ඔයාලට කියන්නම් මෙතන මේ පැනල් එකේ පෙන්නන්නේ මොකද්ද කියලා. මෙතන තියෙන්නේ මේ SOC කියන්නේ මේකේ තියෙන බැටරි එකේ ප්‍රමාණය තමයි මෙතන පෙන්නන්නේ. රයිට්. දැන් මෙතන බැටරි කණු 5ක් මේක තියෙනවා ෆුල් charge එකේදී. දැන් කණු 4යි තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ 180යි බැටරි එක තියෙන්නේ. රයිට්. මෙතන මේ පෙන්නන්නේ දැනට මේ තියෙන අන්න රයිට්. දැනට මේ තියෙන බැටරි කැපැසිටි එකත් එක්ක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් ප්‍රමාණය. තව කිලෝමීටර් 119ක් මේක යන්න පුළුවන්. රයිට්. මෙතන ස්පීඩ් එක පෙන්නනවා යකි. මෙතන ටෝටල් දැනට ගිහින් දෙන කිලෝමීටර් ගාන පෙන්නනවා. රයිට්. එතකොට මේක
ඉස්සරහට යන්න අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මෙතන තියෙනවා forward. forward දැන් තියෙන්නේ neutral කියන version එකේ. ඊට පස්සේ මේක පල්ලෙහාට දැම්මොත් reverse. reverse ඔච්චරයි. ඒ කියන්නේ ස්විච් එකෙන් තමයි මේකේ රිවර්ස් එකට දාන්න තියෙන්නේ ලීවර්ස් ඇදද කරදර වෙන්න දෙයක් මොකොත් නැහැ. නෑ සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. සිලෙක්ට් කරා ගියා. ගියා. ඕනනම් අරලා බලන්න පුළුවන්. මේකේ සාමාන්‍ය ලයිසන් ඉන්ෂුරන්ස් ඒ වගේ මේ දේවල් ටිකක් දාගෙන යන්න දේවල් ටිකක් මේක දාගෙන යන්න පුළුවන්. හරි. right? ඊට අමතරව මේක සේෆ්ටි ඔප්ෂන් එකක් විදිහට එනවා. මේකේ යතුර ඔන් කරාට මේ වාහනේ යන්නේ නැහැ. forward mode එකේ reverse මේ වගේ තිබුණත් යන්නේ නැහැ. hand brake ඇදලා නම්. hand brake ඇදලා. brake එකට කකුල තිබ්බනම් වාහනේ යන්නේ නැහැ. right? හරි බැටරි එකේ කැපැසිටි එක ගැන තත් පොඩ්ඩක් ආයෙත් පාරක් මතක් කරමු. මේකේ බැටරි එක ඇවිල්ලා මේක ඇවිල්ලා ලිතියම් අයන් කියන බැටරි එකක් එන්නේ. අනිවාර්යෙන් ගොඩක් හොඳ බැටරි එකක් ලිතියම් අයන් කියන්නේ. අනිවාර්යෙන් මේක ඇවිල්ලා දැන් ලෝකේ තියෙන ගොඩක් දියුණු කාස් වලට හයිබ්‍රිඩ් කාස් වලට එම් පාවිච්චි කරන බැටරි එකක් මේක. ඒක නිසා අනිත් එක තමයි මේකේ විශේෂම දෙයක් තියෙනවා. මේක කිව යුතුම දෙයක්. මේ වාහනේ 100%ක්ම නිෂ්පාදනය කරන්නේ මහින්ද්‍රා සමාගමේ. 100%ක් හැම කම්පෝනන්ට් එකක්ම මහින්ද්‍රා එකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ගන්නකොට වාහනවල ගොඩක් වෙලාවට එකම රටේ පාවිච්චි කරලා සමහරක් දේවල්. yes එකම රටේ වාහනේ හැදුවත් එන්ජින් එක එක කම්පැනි එක චැසි එක තව කම්පැනි එක Suspension තව කොහේ හරි තව braking කම්පැනි system එක තව තැනක. මේකේ බැටරි එක හදන්නෙත් මහින්ද්‍රා කම්පැනි එකෙන් මෝටර් එක හදන්නෙත් මහින්ද්‍රා කම්පැනි එකෙන් වාහනේ හදන්නෙත් මහින්ද්‍රා කම්පැනි එකෙන් එකම කම්පැනි එකේ ඒ කියන්නේ 100%ක්ම මේ ප්‍රොඩක්ට් එක මහින්ද්‍රා. එතකොට සාමාන්‍යයෙන් මහේන්ද්‍ර කම්පැනි එක තමයි දැන් ඉන්දියාවේ ගත්තොත් මුලින්ම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මහේන්ද්‍ර. ඒ වගේම ඉන්දියාවේ ලොකු මාකට් එක තියෙන ඉලෙක්ට්‍රික් ටී වලට වැඩි මාකට් එක තියෙන්නේ මහේන්ද්‍ර කම්පැනි එකට. ඉතින් ඒකින්ද ලංකාවේ හැමෝටමත් බය නැතුව ඕන බර වැඩකට පාවිච්චි කරන්න පුළුවන් මොකද මහේන්ද්‍ර කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවා ත්‍රී වීල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ලංකාව අලුත් රෙවොලූෂන් එකකට අරන් යන ඉවොලූෂන් ඔටෝ කම්පැනි එකෙන් ඔයාලට තවත් හොඳ දෙයක් අනිවාර්යෙන්ම ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා. අපි ඉස්සරහට කතා කරමු මේ වාහනය ගැන. අනිවාර්යෙන්ම ටෙස්ට් එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අපේ ඒතර රිවිව් එක වගේම රිවෝල්ට් බයික් වල රිවිව්ස් උත් බලන්න ඇති. අපි ඒව රේට් ටෙස්ට් කරා කඳු ගිහිල්ලා දොර ගිහිල්ලා මේකෙත් අපි කඳු ගිහිල්ලා දොර ගිහිල්ලා ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මේ ඔයාලගේ ලයිෆ් එක ස්මාර්ට් කරන ස්මාර්ට් කොමර්ස්.